Hi Bloomish Craft Lovers. ඔන්න අද අපි බලන්න යන්නේ කොහොමද flower preservation එකක් වෙන්නේ කියලා. මුලින්ම මේ විදිහට resin ටික mix කර ගන්න ඕනේ. ඊට පස්සේ resin අපි layers වගේ වශයෙන් තමයි මේ වක් කරගන්නේ. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඉතින් මම මේ දාන්නේ මං හිතන්නේ preservation එකේ 4 වෙනි වගේ layer එක. ඊට පස්සේ ඔයාලා මේ දකින්නේ ඊට පස්සේ දවසේ මං add කරගන්න layer එක. ඉතින් ඔය වගේ දවස් ගාණක් යනවා preservation එකට layers වශයෙන් add කරන්න. ඒ අතරතුර අනිවාර්යෙන් මෙන්න මේ වගේ bubbles එනවා. අපි ඒවා remove කරන්න ඕනේ. අතරම preservation එකක් කරන අතරතුර කොහෙවත් යන්නවත් බෑ. මොකද මේවා ළඟ ඉඳන් බලන්න ඕනි. කොහොම හරි ඔන්න අන්තිම layer එක දැම්මට පස්සේ මෙන්න මේ වගේ අපි glue apply කරගන්නවා back side එකට. ඊට පස්සේ මෙන්න මේ වගේ top layer එක අපි add කරගන්නවා. glue අපි apply කරන්න හේතුව තමයි මෙන්න මේ වගේ top layer එක දාද්දි යටට resin රැඳෙන්නේ නැති වෙන්න. මොකද වටේටම දැන් වැක්කෙනවනේ අපි top එක add කරද්දි. යට resin රැඳෙන්නේ නැති වෙන්න තමයි අපි glue එක apply කරන්නේ. ඉතින් අන්තිමේට මෙන්න මේ glue එක ගලවලා අපි අයින් කරන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙමයි ඒ වැඩේ වෙන්නේ. ඉතින් හැම glue එක ගලවලා අයින් කරපුවාම මේ තියෙන්නේ අපේ back side එකේ final result එක. මේ තියෙන්නේ අපි සම්පූර්ණයෙන් වැඩ ඉවර කරපු අපේ ලස්සන flower preservation එක.